මේ තියෙන්නේ අඹ වගාවක්. ඉතින් මේ අඹ වගාව මේ වෙනකොට හොඳ ඵලදාවක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් අපි අද සූදානම් වන්නේ මේ අඹ වගාව හොඳට කොහොමද අද කප්පාදු කරන්න කියලා. දැන් භාගයක් කප්පාදු කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි මීට දින කිහිපයකට පෙර කප්පාදු කරලා තියෙන්නේ දැන්. ඉතින් කප්පාදු කිරීමේ වැදගත්කම කිව්වොත් රෝග පලිබෝධකයන්ගෙන් තොර වගාවක්, නඩත්තුව පහසුවට, නැවත ඊළඟ කන්නේ අඹ හොඳ ඵලදාවක් ලබා දෙනකොට අපිට කඩා ගැනීමේ පහසුව තියෙනවා. ඒ වගේම හොඳ මල් අතු රිකිලි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අස්වැන්න වැඩියෙන් අපිට ලබා ගන්න පුළුවන් මේ අඹ වගාව තුලින්. ඉතින් ගස නැවත පුනර්ජීවනයක් සිද්ධ වෙනවා මේ කප්පාදු කිරීමේ.